Hello everyone, welcome to my channel, the Tarot version. ඉතින් ඔයාලට කොහමද මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මම අද ඔයාලට අරන් ආවේ collective reading එකක්. ඉතින් මේ collective reading එකෙන් අපි බලන්න යන්නේ ඔයාලට කවුද රහසින් ආදරය කරන්න කියලා. reading එකට යන්න කලින් මතක් කරනවා අපේ subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා. අපේ Facebook page එකත් follow කරගෙන යන්න. ඒ වගේම මම දැන් sign 10ක් කියනවා බලන්න මේ sign 10න් ඔයාලට කීයක් accurate වුණාද කියලා. එක sign එකක් හරි accurate වෙනවා නම් ඔයාට reading එකේ ඉදිරියට බලන්න පුළුවන්. පළවෙනි sign එක තමයි ඔයා දැන් අඳන් ඉන්න ඇඳුමේ පාට නිල් පාට, කහ පාට, රතු පාට නම් ඔයාට මේ reading accurate වෙනවා. දෙවෙනි sign එක තමයි ඔයා මේ reading හම්බෙන්න දැක්කේ ඔයාටත් මේ reading එක accurate වෙනවා. තුන්වෙනි sign එක තමයි ඔයා දැන් ඉන්න තැනට කෝපයක් තියෙනවා පේනවද? එහෙනම් මේ reading එක ඔයාට accurate වෙනවා. හතරවෙනි sign එක තමයි මේ reading එක බලන ඔයාගේ දෛව අංකය අංක 1 නම් ඔයාට මේ reading එක accurate වෙනවා. පස්වෙනි sign එක තමයි ඔයාගේ ලග්නය මීන කටක වෘශ්චික නම් ඔයාටත් මේ reading එක බලන්න පුළුවන්. හයවෙනි sign එක තමයි ඔයා දැන් ඉන්න තැනට වතුර වුණ හරි දෙයක් පේන්න තියෙනවද? වතුර තියෙන වීදුරුවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බිලක් වෙන්න පුළුවන්, ගඟක් වෙන්න පුළුවන්. ඔයාට පේනවා නම් ඔයාට මේ reading එක accurate වෙනවා. හත්වෙනි sign එක තමයි මේ reading එක දකින්න කලින් ඔයා වතමලක් දැක්කද? ඇත්තටම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆොටෝ එකකින් වෙන්න පුළුවන්. ඔයාට මේ reading එක බලන්න පුළුවන්. පළවෙනි sign එක තමයි ඔයා මේ reading එක දකින්නේ උන්ගේ වරවකදී නම් ඔයාටත් මේ reading එක accurate වෙනවා. නවවෙනි sign එක තමයි ඔයා අද දවසේදී කුරුළු ජෝඩුවක් දැක්ක කෙනෙක් නම් ඔයාටත් මේ reading එක accurate වෙනවා. 10වෙනි sign එක තමයි ඔයා දැන් ඉන්න තැනට එළිය පරිසරය පේන කෙනෙක්ද? එහෙනම් ඔයාටත් මේ reading එක බලන්න පුළුවන්. මම දැන් sign 10ම කියලා ඉවරයි. බලන්න මං කිව්ව sign 10න් ඔයාට කීයක් accurate වුණාද කියලා. එක sign එකක් හරි accurate වුණා නම් ඔයාට reading එක accurate බලන්න පුළුවන්. ඔයාට රාශියෙන් ආන්දනය කරන පුද්ගලයාගේ ලග්නය ගැන බලුවොත් ගොඩක් දුරට මේ කෙනා earth sign එකක් එහෙම නැත්නම් water sign එකක් කියලා මට මෙතෙන්දි පෙන්නුම් කරනවා. ඒ කියන්නේ water sign එකක් නම් මීන කටක වෘශ්චික කියන ලග්නත්, earth sign එකක් නම් වෘෂභ මකර කන්‍යා කියන ලග්න වලින් එකක් තමයි මේ පුද්ගලයාගේ ලග්නය. මේ පුද්ගලයාට කලින් ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයකින් මේ කෙනාට සැනසීමක් ලැබිලා නැහැ. මේ කෙනා එයා මූණ දීපු හැම ආදරයකින්ම වගේ පරාජයට පත්වලා තියෙනවා. මේ කෙනා ඔයාට රහසින් ආදරය කරන්නේ ඔයා කලින් අය වගේ නෙවෙයි කියලා හිතාගෙන මේ කෙනා ඔයාව ක්‍රෂ් කරගෙන හිටියත් මේ කෙනා හිතනවා මේ කෙනා ඔයා වෙතට පියවරක් ගන්න බයිකින් ඉන්නවා. හේතුව බැලුවොත් මේ කෙනා හිතනවා කලින් අය වගේ ඔයත් මේ කෙනාට වංචාවක් කරයිද කියලා. මේ කෙනා බලාගෙන ඉන්නවා. මේ කෙනා ඈත ඉඳන් ඔයා කරන හැම දෙයක් ගැනම හොඳින් බලාගෙන ඉන්නේ. ගොඩක් දුරට මේ කෙනා ඔයාගේ වැඩ කරන තැන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනා ඈත ඉඳන් රහසේ ඔයා කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා. ඔයා කොයි වගේ කෙනෙක්ද? විශේෂයෙන්ම මේ කෙනා ටිකක් සංසුන් කෙනෙක්. මේ කෙනා කැමති සංසුන් පුද්ගලයෙක්ට. මේ කෙනා හිතනවා ඔයා සංසුන් අහිංසක කෙනෙක් වෙන්න ඇති කියලා. කේම මේ කෙනා ගොඩක් තනියම ඉන්න කැමති කෙනෙක්. විශේෂයෙන් මේ කෙනා ගොඩක් අඳින්න කැමති පාටවල් අතර බැලුවොත් කළු වර්ණය, අලු වර්ණය වගේ ඉතා තද පැහැති වර්ණයන් මෙයා යොදා ගන්නවා. ඒ වගේම මෙයා කැමති ගොඩක් හුදකලා වෙලා තනියම ඉන්න. මෙයා ඒකට ලොකු කැමැත්තක් දක්වනවා. ඒ වගේම මේ කෙනාට ගොඩක් සැඟවුණු දක්ෂතා තියෙනවා. නමුත් මෙයාගේ විශ්වාසය අඩු නිසා ඒ දේවල් එලි දක්වන්න යම්කිසි ලැජ්ජාවක්, බයක් මේ කෙනාට තියෙනවා. ඒ වගේම තමයි මේ කෙනා ඔයා ගැන අදහසක් මේ කෙනාගේ හිතේ තිබුණත් ඔයත් එක්ක මේ ගැන මිල කතා කරන තරම් විශ්වාසයක් එයාට නැහැ. මේ කෙනා හිතනවා මේ කෙනා ඔයාට ගැලපෙන්නේ නැති වෙයි, එහෙම නැත්නම් වහකම ඇති වෙයි කියන බය නිසා මේ කෙනා පොඩ්ඩක් දුරින් ඉඳලා ඔයා දිහා බලාගෙන ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම මේ කෙනා ගොඩක් දුරට IT තොරතුරු තාක්ෂණයේ පැත්තේ ගොඩක් දක්ෂතා දක්වනවා වෙන්න පුළුවන්.
ඒ වගේම මේ කෙනා මං කලින් කිව්වා වගේ earth sign එකක් කන්‍යා ලග්න හිමියෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මම දකින්නේ මේ කෙනා ගොඩක් හැමතිස්සෙම දෙයක් කරන්න කලින් ගොඩක් හිතලා ඒ දේ කරන කෙනෙක්. මෙයාගේ වයසට වඩා මේ කෙනා ගොඩක් හිතලා බැලලා වැඩ කරන කෙනෙක්. ඇතරම් මේ කෙනා ඔයාට ගොඩක් ආදරය කරනවා. අව්‍යාජ ආදරයක් පෙන්නුම් කරනවා. නමුත් මේ කෙනා හිතනවා කලින් එයාගේ රිලේෂන්ෂිප් වල හිටපු අයත් එක්ක ඔයාව සංසන්දනය කරද්දී සමහර විට ඔයත් මේ කෙනාට වංචාවක් කරන්න ඉඩ තියෙන නිසා මේ කෙනා ටිකක් බයෙන් ඉන්නවා. මේ කෙනා හැම දෙයක් ගැනම හොඳින් හොයලා බලලා තමයි වැඩ කරන්නේ. මේ කෙනා ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. නමුත් එයා කොච්චර වෙහෙස මහන්සි වෙලා වැඩ කරත් එයාට ලැබෙන ප්‍රතිඵල ගොඩක් අඩු දේවල්. ඉතින් මේ කෙනා ඔයා ළඟට එන්නත් අදිමදි කරන හේතුවක් තමයි මේක. මෙයාට ඕනේ එයාගේ ජීවිතේ ස්ථාවර කරගන්න. මූල්‍යමය අතින් ඒ වගේම වෘත්තීමය අතින් එයාට එයාගේ ජීවිතේ ස්ථාවර කර ගැනීමට අවශ්‍යයි. මෙයා මේ ජීවිතේ ස්ථාවර කරගත්තට පස්සේ විශේෂයෙන් ඔයාට අංග සම්පූර්ණ ජීවිතයක් ලබා දීම මෙයාගේ අරමුණ. ඉතින් මේ නිසා මෙයා ගොඩක් මහන්සිලා වැඩ කරනවා. ඒ වගේම මේ කෙනා ගොඩක් දුරට විලාසිතා කරන්න ඇත්තට කැමති කෙනෙක් නෙමෙයි. මේ කෙනා කැමති Tamanට සුඛ පහසු විදියට සරල ඇඳුම් අදින්න තමයි මේ කෙනා කැමති. ඒ වගේම මේ කෙනා ස්ථිර අධිෂ්ඨානයක් යටතේ වැඩ කරන්න පුළුවන් කෙනෙක්. නමුත් මේ කෙනා හිතනවා ඔයාව ලබා ගන්න නම් ඔයාට හොඳ ජීවිතයක් ලබා දී යුතුයි කියන දේ මේ කෙනා විශ්වාස කරනවා. ඒ නිසා මෙයා මං කලින් කිව්වා වගේම වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. මේ කෙනා එයාගේ ජීවිතේ සාර්ථක කරගත්තට පස්සේ ඔයත් එක්ක ඇවිල්ලා කතා කරන්න පුළුවන්. මම මෙතෙන්දී දකින්නේ මේ කෙනා earth sign එකක්. මං කලින් කිව්වා වගේ කන්‍යා වෘෂභ එහෙම නැත්නම් මකර ලග්නයෙන් තමයි මේ කෙනා. මේ කෙනා වර්තමානයේදී ගොඩක් වේදනාවෙන් ඉන්නවා. විශේෂයෙන්ම මෙයාගේ අතීත සම්බන්ධතා නිසා මෙයා මේ වේදනාව අතහැරලා යනවා කියලා මේ කාඩ්ස් පෙන්නුම් කරනවා. මට ආවේ 8 of cups. මෙයා මෙයාගේ අතීතය අමතක කරලා ඉදිරියට යනවා. විශේෂයෙන්ම මෙයා ඔයාව ගොඩක් විශ්වාස කරනවා. මම දකිනවා මේ කෙනා ඔයා ගැන හීන දකිනවා. ඔයාව ක්‍රෂ් කරගෙන ඉන්නවා මේ කෙනා. ඉතින් ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ පුද්ගලෙක් ඔයාගේ ජීවිතේට ලැබුණොත්. මේ කෙනා ඒ වගේම සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් වලට ගොඩක් කැමති කෙනෙක්. විශේෂයෙන් මේ කෙනාට නිර්මාණාත්මක දේවල් වල හැකියාවක් මේ කෙනාට ඇති. ඒ වගේම මේ කෙනා මේ අවස්ථාවේදී මං කලින් කිව්වා වගේ ඔයා වෙතට එන්න සූදානම් නැති වුණත් මේ කෙනා නියම කාලේ එනකන් බලාගෙන ඉන්නවා. තව බැලුවොත් මට කියන්න පුළුවන් මේ කෙනා ගොඩක් ආකර්ෂණීය කෙනෙක්. වැඩි සමාජයට යන්නේ නැති වුණාට ගොඩක් ආකර්ෂණීය කෙනෙක්. ඒ වගේම මේ කෙනා ගැහණු කෙනෙක් නම් දිගු හිසකෙස් තියෙන්න පුළුවන්. ඒ වගේම ගැහණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් එයාගේ හිසකෙස් ගොඩක් ෂයිනි විදියට තියෙන්න පුළුවන්. වගේම මම කියන්න ඕනේ මේ කෙනා ඔයා හිතනවට වඩා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. අපි මේ සම්බන්ධව තව ඔරකල් කාඩ්ස් 4ක් අරගෙන බලමු. මට ආවේ rise up reverse, chaos reverse, reflection reverse, surrender reverse. ශ්‍රේයාට කියනවා මේ කෙනා ඔයාට අවංකවම ආදරය කරන කෙනෙක් නිසා මේ කෙනාව නැති කරගන්න එපා කියලා. ඒ වගේම ඔයාට පුළුවන් වෙනවා මේ පුද්ගලයා එක්ක සම්බන්ධතාවයක් ආරම්භ කරන්න ඉදිරියේදී. ඉතින් මේක තමයි මම අද ඔයාලට අරන් ආපු රීඩින් එක. රීඩින් එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. අපේ subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අතර ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.